මොකද පුතේ ඔය? මොකද මූණ එල්ලගෙන? දොර අරපන් කොල්ලෝ. මොකද දොර වහගෙන? අප්පච්චි මං විවාහේ පාස් වුණා. නිකම්ම නෙවෙයි අප්පච්චි. මම මේ දිස්ත්‍රික්කෙම පළවෙනියා. මම දන්නවා ඔබ පාස් වෙනවා කියලා. හෙලෝ නැන්දේ. පුතේ ඉක්මනින් අපේ ගෙදර එන්නකෝ. පුතා අපේ පුතා කාමරේට ගිහලා දොර වහගත්තා. මොකුත් කතා කරන්නේ නැහැ. හරි නැන්දේ මම ඉක්මනින් එන්න. අප්පච්චි මම බල්ල එන්න. අයි මොකද උනේ නැන්දේ? බලන්නකො පුතේ අපේ කොල්ලා දොර අරින්නේ නැහනේ. ඒ දොර අරපන් බං. ඒ මොකද මම මේ කරන්නේ? මචං මම විභාගේ ෆේල් වුණා බං. මං කොහොමද බං අම්මට අප්පච්චිට මුණ දෙන්නේ? ඔබට මේ දේවල් ඒ වෙලාවේ මතක්ුන්නේ නැද්ද? පුතේ උඹ ෆෝන් එක ඔබ ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද? විභාගේ තියෙනවා නේද තව මාස දෙකකින්. මම පාඩම් කරන්නම් අම්මේ. තව ගොඩක් කල් තියෙනවනේ. ඒ තාරකයා මට ගණන් පේපර් ටික දීපන් උබා. පොඩ්ඩක් ඉඳපන්. අනේ පුතේ මේ අපේ එකට තේරුම් කරලා දෙන්නකෝ. මුළු දවසම රස්තියාදුවේ. ගෙදර පොඩි වෙලාවක් හිටියත් ෆෝන් එකේම එල්ලියගෙන ඉන්නවා. මේක එක පොඩ්ඩක් පාඩම් කරන්නේ නැහනේ. ඒ පාඩම් කරපන් බං. පව් යකෝ අම්මා. හරි හරි බං. තව දවස් තියෙනවනේ. බලපන්කෝ මම විභාගේ පාස් වෙන හැටි. හෙලෝ මචං මං ඊයේ දුන්න පේපර් ටික හොඳට බලපන් ඈ. ඒ පේපර් වල තියෙන ප්‍රශ්න මේ පාරත් එන්න ඉඩ තියෙනවා බං ඈ. හරි හරි බං. මම ඒක බලා ගන්නවා. මචං තාරක පාඩම් කරන්නේ නැද්ද බං? කරනවා බං. මොනවද බං මුළු දවසම පාඩම් කර ඉන්නේ. ඔබ ජීවිතේ විඳින්නේ නැද්ද? මං ජීවිතේ විඳිනවා බං. හැබැයි එක්සෑම් එකෙන් පස්සේ. සමාවෙන්න බං. ඔබට සමාව ගන්න ඕන නම් අම්මෙන් ගනි. අම්මේ මට සමාවෙන්න අම්මේ. අද ඉඳන් බලන්නකෝ අම්මේ. මං හොඳට පාඩම් කරනවා. මං ඊළඟ පාර විභාගෙ ඉහළින්ම පාස් වෙලා පෙන්නනවා අම්මේ. දිග නොබල මං වැරදිත් කරන්නේති හිතරි දෙන්න වචන කියල ඔබ හඩන්නේති දුරදිග නොබල මං වැරදිත් කරන්නේති හිතරි දෙන්න වචන